කරලා තියෙන්නේ. ඒකට භූගත කරන එක මතක තියාගන්න අඳින්නේ අපිට ඕන විදිහට අඳින්න බෑ. මේ විදිහට රේඛා ඛණ්ඩ තුනයි. ওই විදිහට විතරයි අඳින්න පුළුවන් තුනයි. භූගත කිරීම අපි අඳින්නේ එහෙම. 1 2 3. රේඛා තුනයි. එතන මෙතන 120යි v කියලා දීලා තියෙනවා. එතන 120යි කියන එකේ තේරුම තමයි ධනාග්‍රය තියෙනවා ධන 60යි v. ඍණාග්‍රය තියෙනවා ඍණ 60යි v. ධන 60යි v ඍණ 60යි v. ධන 60යි v ඍණ 60යි v. එතකොට අහන්නේ මුලින්ම මැද එතකොට භූගත කරපු නිසා මෙතන මං q කියලා ගත්තොත් v q වලගේ භූගත කරපුවා විභවයේ බිඳුවයි. ඔලොට දන්නන්න බෑනේ. v q සමානයි බිඳුවයි. ඊට පස්සේ a වල විභවය මේක a කියලා දීලා තියෙන්නේ. එතකොට va සමාන වෙනවා ධන 60. ඊට පස්සේ මේක b කියලා දීලා තියෙනවා. එහෙනම් vb සමාන වෙනවා ඍණ 60. එතකොට උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ 0.60යි v ඍණ 60යි. ඒකේ පළවෙනි එක 6 වගේ තියෙන එක බිඳුව කරගන්න 0.60යි v ඍණ 60යි v. හරි.